Hello friends, welcome back to a gameplay video. So ඉතින් අද play කරන්න යන්නේ Ice Cream. හරි බං ඉතින් එළම අඩෝ මචං මගේ බොක්ක යනවා ice cream එකක් ගන්න. බොක්ක කිව්වේ යාළුවා. අඩෝ සිරාවටම අන්න අරක මගේ යාළුවව ගල් කරා. මොකෙද්ද බං ඒක? හරිම කැත. අපි ඔකට කියමු ice cream කියලා. අඩෝ ice cream මගේ යාළුවව පැහැර ගත්තා. අපි දැන් ඌව බේර ගන්න ඕනේ මොනවත් යාළුවානේ බේර ගන්න ඕනේ කොහොම හරි අද යාළුවා බේර ගන්නවා තමයි මචං අයිස් කිරීම කොහොමද මොකද්ද බං ඔය සින්දුව මම අහලා Going to find me some chubby kids and we're gonna make some ice cream. අර මොකද්ද අර පස්සේ තියෙන මැප් එකක්ද අඩෝ ඒක වට්ටම් ගියානේ අමුගගය දැන් මේක ගන්න අරගෙන අපි යාළුවව බේර ගන්න යන්න ඕනේ මචං මේක ආයේ යන්න බැයිද දැන් ගනින් මට සිරි අයිස් කිරීම දැක්කා අඩෝ මුට වෙට්ටු දාන්නත් බෑ එහෙනම් හරි වෙට්ටු දාන්න මොකද්ද මගුලක් කෙමුණත් වරින්කෝ වාට මම දෙන්න මචං වැඩට ඉක්මනට විය යුතුයි කොයි දැන් ඒක එන්නේ නැද්ද අයියෝ ආයේ දැක්කනේ මගුල ශාපයක් ඕකන දැක්කේ නෑ ඌ චුට්ටක් නැවතුණා බලමු ඉන්නවද කියලා ඉන්නවනම් තමා දැක්කේ නෑ ඉක්මනට යමු මචං ගිහිල්ලා කැෆේ එකට යමු මොකද්ද බං ඔය කැෆේ එකට යන්න ඕනේ මගුල් ලැබෙනවනේ බං මන් ඩේට දාලත් නෑ ඉතින් මචං මේක තමයි කැෆේ එක උදේ හොටෙල් එක කිව්වත් කමන්නේ අයිස් කිරීම අන්න අතන අපි ගිහිල්ලා ගැම්මට ඔක්කොම වැඩ ටික කරගමු දැක්කද බං අයිස් කිරීම මෙතන තියෙනවා මචං මොයිල් කෑන්නේ මේකත් බලාගමු පවුල් තියෙන්නේ පවුල් කියලා දැම්ම නම් ඉවරයිනේ බං පවුල් කියලා දාන්නේ වරෙන්කෝ බං හම්බෙනකන් තමයි හිටියේ වරෙන් පයින් ගහගන්න වරෙන්කෝ දෙන්න ඔබද බං පවුල් කියන්නේ මම හිතන්නේ මුගේ නම ඩොනාල්ඩ් නෙවෙයි රොඩ් දන්න විදිහට වර දෙන්නම් අද ශකබුම් වෙන්න අඩෝ හැරෙනවා බං මේකත් බලාගමු මේක ඇස්සේ පාස්වර්ඩ් එකක් තියෙන්න ඕනේ බලමු මේක තියනවාද කියලා තිබ්බා මචං රොඩා ඉන්නවද අයිස් කිරීම මේ ඉන්නේ අයිස් කිරීම මුට වෙට්ටුවක් දාලා වරෙන් අයිස් කිරීම පයින් ගහගන්න වරේ ඇයි බං ඔබ අයිස් ක්‍රීම් ළමයිට නොමිලේ දෙන්නේ නැත්තේ බං අසාධාරණයි බං අපිට කන්න තිබ්බ එහෙනම් නොමිලේ වරෙන්කෝ ඔයාට බඩක් දෙන්න තියෙනවා එන්න පිස්සුද බං පස්සේ දෙන්නම් බඩ අඩෝ සිරාවටම වරෙන් පයින් ගහගන්න පිස්සුද බං පයින් ගහන්න වෙට්ටු දාන්න ඕනේ
ඕකේ උගේ සද්ද නැවතුණා. අයියෝ ආයෙ දැක්ක කොහෙන්ද දැක්කේ? මෙහෙන්ද දැක්කේ? වරින්කෝ වරින්කෝ එන්න ඈ මාව අල්ලන්න පුළුවන්. කී දෙනෙක්නම් කිව්වද අල්ලන්න පුළුවන් කියලා. ඇල්ලුවා දෙකෙක්වත්. නෑනේ අන්තිමට උන් ඇල්ලුනේ. බලන්න මේ ග්‍රැනීල එහෙම ඇල්ලුවේ නෑනේ කවදාවත්. අඩෝ මේක ශාපයක් බං. ශාපයක්. ශාපයක් මේ අයිස්ක්‍රීම. අඩෝ දැන්වත් පේන එක නැවතියා. කොහෙන් එයිද? අන්නරු අරහෙට යනවා. අපි හිමීට මෙහෙට කැපෙමු. ඉක්මනට යමම් මචං යන්න ඕනේ ස්ටාල් එකට. ඒ කිව්වේ අපි මට අහුනොත් එහෙම මූ අපිව දාන්න ෆ්‍රිජ් එකේ. ඒ ෆ්‍රිජ් එක තියෙන තැනට තමයි අපි දැන් යන්න ඕනේ. දැන් ඇවිල්ලා ඉන්නේ මේකට. අන්න රොඩා අරහෙට යනවා. අපිට මේක විතරයි ඕනේ මෙතනින්. අපි මේක අරගෙන ඉක්මනට කැපෙමු. අපි යන්න ඕනේ මචං ප්ලේ ග්‍රවුන්ඩ් එකට. ගැම්මට යමු. ඉතින් ඔයාලට අයිස්ක්‍රීම ගැන හිතෙන දෙයක් පහලින් කමෙන්ට් එකක් දාන්න. මචං සල්ලිය ගන්න ඕනේ සල්ලි තමයි මචං ඕනේ. මේක පොඩ්ඩක් ලොකු තැන නිසා වැඩිය පේන්නේ නැති වෙයි. අරුට රොඩාට කියන්න බෑ බං ඔක ශාපයක්නේ. දැන් නම් ඉතින් ආවත් ඉතින් වෙඩි තියන්න ඕන. මේ ගන්න එකෙන් ඔළුවට විතරයි තියන්න ඕනේ. ඔළුවට තිබ්බේ නැත්තම් එහෙම උට වැදෙන්නේ. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. යමම් මචං මේක අරගෙන මෙහෙට මේක ඇතුලේ ඉදි දන්නේ එහෙන හුරා. නෑනේ. මේක ඔබාගෙන යන්න ඕනේ බං. එතකොට තමයි මේක වැටෙන්නේ. දැන් කරුමෙටම කියලා මෙතනදී දන්න. නෑ බං ඌ හිත හොද එක. හිත හොදයි නම් බං මගේ යාළුවා අල්ලන් යයිද? ඊට පස්සේ පෙස්ටල් කෑන් එක ගන්න ඕනේ. මෙතන තමයි ලොකුම වැඩේ තියෙන්නේ. මෙතනයි පාකින් එකේ. මේ ගේම් එක ඉවර කරන්න පුළුවන් වෙයිද කියලා නම් ෂුවර් නෑ. ඒ වුණාට මම මේකේ ගේම් ප්ලේ එක දානවා. ඉවර කරේ නැතත්. මෙන්න මෙහෙම ඇවිල්ලා මෙතන තියෙන පෙට්‍රල් ගෑස් ස්ටේෂන් එකේ පුරන්න ඕනේ. මෙතන ස්ටේෂන් එකක් තියෙනවද බලන්න. මේකේ පෙන්වන්නේ නම් ස්ටේෂන් එක කියලා. අවුලන්නේ. දැන් එන ගමන් ඉතින් දන්න එහෙන උරා. ඕකන හෙනම ශාපයක්. අඩෝ මට යතුරු තියෙන තැන අමතකයි නේද? නෑ තියෙන තැන දන්නවා. ඔබට සිරි රොඩා රොඩ්ඩා. අරෙන් පස්සෙන් නැත්තම් හිම ගහන පොල්ලක් නෑනේ. මේ ගෑස් එකෙන් තමයි ගහන්නේ. වර. එනවා අල්ලන්න පුළුවන් කියලා හිතන්නේ. එයි මේ පස්සේ. අඩෝ මට හතිය බා. කැස්සේ එන්න හදනවා. කහින්න හදනවා. වරෙන් ඇයි සද්ද නැති උනේ? ෆියුල් ගියාද? හරියයි මං එහෙනම් කැපුණා මෙතන. දැම්ම කැපෙන්න බෑනේ මං තව වැඩක් තියෙනවා. ආයෙ නම් මේ පැත්ත පළාතක ඉන්නේ දැන් ඉතින් ප්ලේ ග්‍රවුන්ඩ් එකේ ලිස්සන බෝට්ටු එහෙම තියෙන පැති වල තමයි ඉන්න වෙන්නේ. ලොකුම වැඩේ තියෙන්නේ එතන. එතන රටාවක් හොයාගන්න තියෙනවා. මේක විනාඩි 25ක්වත් දිග ගේම් ප්ලේ එකක් වෙයි මං හිතන්නේ. රොඩා එනවද නෑනේ. මෙන්න මේකෙන් ලොකු ගේමක් ගහන්න තියෙනවා. සිරාවටම
පොඩි එකෙන් මෙව්ව කරන්න හදනවා කියහන්කෝ. තුල්ට ඵලයන් මේක දාපන් මේක ඔබපන් අඩෝ එකෙන්ම හරි කියන්න වාසනාව. දැන් මේ යන්න හොදත් නෑ ඒ උනාට කමන්නේ මං ගියා යනවා. මොකද ඔය සද්දෙට රොඩ් එන්න පුළුවන්. රොඩ් කියන්නේ අයිස්ක්‍රීම. අයිස්ක්‍රීම එන්න පුළුවන්. ආවේ නෑ ඒ උනාට කමන්නේ. පොඩ්ඩක් සෝදිසියෙන් ඉමු. අඩෝ කොහෙද අර ෂර්ට් එකක් හොයාගන්න ඕනේ ටී-ෂර්ට් එක. හරි ෂර්ට් එකක් හරි මොන මගුලක් හරි. කොහෙද මං ඒක? මේකෙවත්ද? නෑනේ බං. කොහෙද බං ඒක? අතන බෝට්ටුවෙන් නැත්තම් මෙතනත් නැත්තම් පුටු වල තමයි තියෙන්න ඕනේ. ශාපයක් වෙන්න එපා ටී-ෂර්ට් එක වරෙන්. ඔම්මට තිරි රොඩා එනවා රොඩා එනවා. රොඩා එනවා. ඔම්මට සිරි රොඩා is coming to the slider. කොහෙද මම මේ මගුල? අඩෝ වැටුණා නේද? ඊ කොහොමද ගොඩ එන්නේ? කොහොමද ගොඩ යන්නේ? ගොඩ යන්නේ කොහොමද මේක? අඩෝ රොඩා දැක්ක රොඩා. එතන නැහැ නේද? අඩේ කොහෙද තියෙන්නේ? කොහෙන්ද රොඩා? ඌ දැක්කලා ඉවරයි. අඩෝ කොහෙද මම මේක තියෙන්නේ? තිරාවටම අම්මට සිරි. මෙතන තිබිලා තියෙන්නේ බං. මේ යතුරටනේ ඔච්චර නැහුනේ. අපරාධේ ඕක හොයන අතරේ යතුරක් හදාගන්න තිබ්බා අලුතේ. දැන් තමයි මචං අමාරුම කොටස තියෙන්නේ. මොකද දැන් රොඩා පොඩ්ඩක් වේගෙන් එනවා. රොඩා. දැන් යන්න ඕනේ අපි පාකින් එකට. යාළුවා බේර ගන්නවමයි. ඉස්සෙල්ලම මචං අපි මෙන්න මේක ගන්න ඕනේ. රොඩා ඉන්නවද? Rodis not paying. ඇරුණා රොඩා නෑනේ. අඩෝ රොඩාගේ සද්ද ඇහෙනවා. රොඩාද දන්නේ? රොඩාව දොයිය කරන්නත් පුළුවන් දොයිය. ගැම්මට පෙට්‍රල් දාගමු. මෙන්න මේක මෙතනින් දාන්න ඕනේ. හොඳ ළමයි වුණාම පිළිවෙල තියන්න ඕනේනේ. මේ යතුර ගමු. යතුර අරන් යන්න තමයි තියෙන්නේ. අඩෝ දැක්ක. දිවිල්ලක් තමයි පණෙපා. අඩෝ අතන ගේට්ටුවක් දාලා මගුලේ. අවුලන්නේ වැදෙන්නේ නැතුව ආවා. අඩෝ කොහෙද මං මේක? අවුලන්නේ අපි දැන් යන්. අවුලන්නේ කමක් නැහැ මට මතක නැහැ. මේ කාර් පදින එක නම් මට එපා වෙන වැඩක් ඈ. හරි ඒක කඩාගත්තා අපි බහිමු. දැන් මෙතන වැඩක් තමයි තියෙන්නේ. මචං දැන් අර තිබ්බා නේද මොකද්ද මන් දෙක. කොයි දැන් මේක? මේ තියෙන්නේ.
මේකෙන් පවුල් කියන එක හොයාගන්න ඕනේ. මේ තියෙන්නේ පවුල්. දැන් අපි ආයෙමත් යන්න ඕනේ කොහෙටද? අඩෝ කොහෙද බං මේක යන්න ඕනේ? මේක අර යන්න ඕනේ අපි ආයෙ කැෆේ එකට. හෙන හුරා ඉන්නවද දන්නේ අයිස්ක්‍රීම. හෙන හුරා අයිස්ක්‍රීම අමුගවයා. ඒ තුනම කියන්න පුළුවන් මේකට. ආයෙ කැෆේ එකට යන්න ඕනේ. ඊට පස්සේ කැෆේ එකට නම් ආයෙ පැත්ත පළාතක එන්නේ. කොහෙද හෙන හුරා ඉන්නේ? මචං ඔහෙට නෙමෙයි යන්න ඕනේ මට වැරදුනා. ආයෙන්න. ඔහෙට නෙමෙයි යන්න ඕනේ. එන්නකෝ යාට කියලා දෙන්න මම යන තැන. හරි ඒක හරි. අයියෝ ආයෙ දැක්කනේ හෙන හුරා. මචං ඔය කී කෑඩ් එකට පස්සේ කරන දේ මට අමතකයි. ඊටවටම වරින්කෝ අඩුවරු කාර් එක උඩ කාර් එක නෙමෙයි මේක වෑන් එක උඩට නැගිලා. වරින්කෝ මෙහෙ මං පස්සෙන් ඉද්දන්න. අඩෝ මේ මෙතනින් නේද යන්න ඕනේ. මෙතනින් ගිහිල්ලා මෙන්න මේක නේ ගන්න ඕනේ අපි. ආය අපි යන්න ඕනේ පාකින් එකට. අනේ මේ මෙව්වා ඕනේ නැහැ. කට් සීන්. කෙලින්ම යම මචං පාකින් එකට. මෙහෙ තමයි අපි යන්න ඕනේ මෙහෙට. හෙන හුරා පේන්නේ නැහැ. හෙන හුරා කිව්වේ අයිස්ක්‍රීම. දැන් මේක පොඩ්ඩක් ඇරලා අපි පොඩ්ඩක් මෙහෙට වෙලා ඉමු. මොකද කිව්වොත් එහෙම මේක ඔය සද්දෙට එන්න පුළුවන්. එක්ක කමන්නේ අපි මේක ගමු. ගන්න. හරි ඉතින් දැන් ඉතින් ගොඩ තමයි මට තියෙන්නේ. වරින් කොහෙන හුරා. වරින් පයින් ගහගන්න. පයින් ගහගන්න බැරි නම් කොහෙට හරි ගහගන්න මම යනවා. දැන් ඉතින් දින්නාගේ තමයි වුණාට අහු වෙන්න පුළුවන්. ඒක නිසා පොඩ්ඩක් පරිස්සම් වෙලා ඉන්න ඕනි. පොඩ්ඩක් ආයෙලියට යමු. පොඩ්ඩක් ඉන්න. මෙන්න මේ කපාගෙන මෙලියට යමු. මොකද අරු සද්දෙට එන්න පුළුවන්. එනවද? එනවා. මං කිව්වේ. ඔයා මෙහෙන් එන්න මම මෙහෙන් යන්න. අමාරු කියන්න මත් බෑ බං. මුට වෙට්ටු දාන එක. වරින්කෝ දෙන්නම් ජම්බු. මෙහෙට වරින්කෝ මං වට්ටුවක් දාලා යන්න ආයෙත්. ආයිත් දුවන්නේ ෆ්ලෑෂ් වගේ. එන්න. දෙන්න. අද නම් යාළුවා බේරගන්න තමයි බා. එන්නම දිගයි මේක නම් ගේම් ප්ලේ එක. තැනපන්. කොහෙද මම යතුරු තියෙන්නේ? මේ මගුලේ නේද? අඩෝ කොහමද බං මේකට නගින්නේ?
අම්මට හරි දැන් නම් ඉතින් දින්න තමයි ආයි කියන්න දෙයක් නෑ බන් දින්න ඔව් දින්න දැන් නම් දින්න නෙවෙයි අදින්නා දාන්න දොර වහගමු මචං බොක්ක ඔබ මම බේර ගන්නවා ඔන්න එහෙනම් අදට වැඩේ ඉවරයි ඔන්න මම යාළුවවත් බේරගත්තා දැන් ගෙදරට යන්න තමයි තියෙන්නේ මොනවා වෙයිද දන්නේ කොහොම හරි යාළුවා බේරගත්තා මචං බොක්ක කොහොමද අඩෝ හිරිත් අයිනව එතන ඉඩ මදිනේ හරි දොර අරන් කැපමු එහෙනම් කොල්ලෝ අපි පැන්න ආරු දොරත් අරගෙන යන්නේ ආයිද ගැම්මට ගේම දුන්න උට ආය ආවොත් නේ යාළුවෝ උස්සන්න උට හැපි මට කුසලානයක් දෙනවා thank you brother අඩෝ එක ලස්සනයි බා හැබැයි මට බ්ලෙන්ඩර් යන්නේ මට කුසලානයක් දෙන්න ඕන thank you එහෙනම් අදට වැඩේ ඉවරයි එහෙනම් කොල්ලෝ අපි ගියා